අපි හැමෝම සෑම විටම පිරිසිදු ඉන්න තමයි උත්සාහ කරන්නේ. පිරිසිදු භාවය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට ඉතා වටිනා දෙයක්. දිනපතා පිරිසිදුවීම කියන්නේ මිනිසෙක්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක්. මේ ලෝකයේ පිරිසිදුව ඉන්න මිනිසුන් වගේම අපිරිසිදුව ඉන්න මිනිසුන් ජීවත් වෙනවා. අද විශ්වචාරිකා තුළින් ඔයාට කියන්න යන්නේ අසාමාන්‍ය අපිරිසිදු භාවයකින් වසර ගණනාවක් ජීවත් වුණ ලෝකයේ සිටි අපිරිසිදුම මිනිසා ගැනයි. අමෝ හජි නමින් හඳුන්වන මේ පුද්ගලයා ඉරානයේ ඩෙස්කා නම් ගම්මානයේ හුදකලාව තමයි වාසය කළේ. ඔහු මෙම ගම්මානයේ මිනීවලකට සමාන වලක් හරාගෙන ඒක ඇතුළේ බැහැලා තමයි ජීවත් වුණේ. මිය යන විට වසර 94ක් පමණ වූ මේ මිනිසා 1928 දී තමයි උපත ලබා තිබෙන්නේ. ඔහු මේ යාමට කලින් කියලා තියෙන විදිහට ඔහු අන්තිම පාරට ස්නානය කළා තියෙන්නේ මීට වසර 74කට පමණ පෙරයි. ඒ වසර 1948 දී ඒ කාලයේදී මේ පුද්ගලයාගේ වයස අවුරුදු 20ක්. මේ පුද්ගලයා සබම් වලට සහ වතුර වලට දැඩිසේ අකමැති වෙලා ඉඳලා තියෙනවා. ස්නානය කියන වචනේ ඇහෙද්දී ගොඩක් බය වෙනවලු. මේ පුද්ගලයා තමන්ගේ ආහාරය විදියට අරගෙන තියෙන්නේ පාරවල් වල වාහන වලට හැප්පිලා ගිය ඉත්තෑවන් වගේ කුඩා සතුන්ගේ මස් වර්ග සහ කුණු වෙච්ච කුරුල්ලන්ගේ මසුයි. මේ අමෝහජී දුම්පානය කිරීමට ඉතා කැමති අතර ඒ සඳහා යොදාගත්තේ වියලි ගොමයි. ඔහුගේ දුම්බන පයිප්පය තුළට ගොම දාලා එමගින් එන දුම තමයි මොහු ආග්‍රහණය කරලා තියෙන්නේ. ඒ ගොමවලින් එන සුවඳට මේ පුද්ගලයා ඉතා කැමති වෙලා තියෙනවා. ඒ වගේම මොහු ජලය පානය කිරීමට යොදාගෙන තිබිලා තියෙන්නේ මලකඩ කාපු තෙල් සහිත පරණ ටින් එකක්. අමෝහජී තනියම තමයි වාසය කරලා තියෙන්නේ. වරක පුද්ගලයෙක් ඔහුගෙන් විවාහ වෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. ඊට පිළිතුරු විදියට ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ තමා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ වගේම විවාහ වීමට තරුණියකට ආරාධනා කරනවා කියලා. ඔහුගේ මතය අනුව ස්නානය කිරීම ඉතා භයානක බවයි පවසන්නේ. ස්නානය කිරීම මගින් තමා අසනීප වෙනවා කියලා තමයි මේ පුද්ගලයා සිතන්නේ. ඒ වගේම ඔහු වරක් පවසා සිටියේ තරුණයන් පිරිසක් තමා ස්නානය කරවීමට උත්සාහ කරන ලද බවත්, නමුත් ජල ස්පර්ශ වීමට පෙර ඔහු ඉතා ඉක්මනින් එතනින් පැන ගිය බවත්ය. ස්නානය කිරීම යන වචන ඇසෙන විට පවා ඔහුට දැඩි කෝපයක් ඇති වෙනවා කියලයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ පුද්ගලයාගේ හැම අලියෙකුගේ සමට සමාන වෙනවා. ඔහුගේ සම ඉතා තද ස්වභාවයකින් යුක්ත වන අතර ඔහු අසලින් ඉතා අප්‍රසන්න දුර්ගන්ධයක් තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඔහුගේ සම කොරපුතු මෙන් දැඩි වෙලා තමයි තිබිලා තියෙන්නේ. මූණ රැලි වැටි ඇති අතර ඒවා බැලීමට නොහැකි තරම් අපිරිසිදු වෙලා තියෙනවා. ඒ වගේම මොහුගේ ඇස් දැකිය හැකි වෙලා තියෙන්නේ යාන්තමින්. මේ පුද්ගලයා තමාගේ වැවුණු කොණ්ඩේ සහ රැවුල කැපීම වෙනුවට ඔහු ඒවා පුළුස්සා දමා තියෙනවා. ඉතා අපිරිසුදු ජීවිතයක් ගත කළ මේ පුද්ගලයාට කිසිම සමය රෝගයක් හෝ වෙනත් කිසිම ආබාධයක් තිබිලා නැහැ. ඔහු සෑම විටම කියලා තියෙන්නේ තමා පිරිසිදු වුණොත් තමාට රෝගාබාධ වෙළඳේ කියලායි. මේ පුද්ගලයා සතුව වටිනා වස්තුවකට තිබිලා තියෙන්නේ ඔහුගේ මුහුණ බැලීමට යොදාගත් වාහනයක පැති කණ්ණාඩියක් සහ ඔහු දුම්බීමට යොදා ගන්නා පයිප්පය පමණයි. මොහුගේ ප්‍රියතම විනෝදාංශ වෙලා තිබිලා තියෙන්නේ ඇවිදීම සහ නිදා ගැනීමයි. නමුත් අවාසනාවන්ත විදියට මොහු ජීවත් වූ ගම්මානයේ ගම්වැසියන්ගේ ඉතා බල කිරීම මත මේ පුද්ගලයා වසර 74කට පසු ස්නානය කරලා තියෙනවා. ඒ ස්නානය කිරීම නිසා මේ පුද්ගලයා රෝගාතුර වී පසුව දින කිහිපයකට පසු 2022 වසරේ ඔක්තෝබර් 28 වෙනි දින කාටවත්ම කරදරයක් නැති මේ අව්‍යාජ මිනිසා මෙලොව හැර යනවා.